ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනික්ස් ડોක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දි notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා මේ low cost LED drive එකක් හදාගන්න විදිය. ඉතින් මුලින්ම drive එක හදාගන්න කලින් මේ bulb එකේ පොඩ්ඩක් ක්‍රියාකාරීත්වය පිළිබඳව මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඉතින් මේක නම් මේ normal bulb එකක්. normal bulb එකක් කියන්නේ නිකන් ඔය රුපියල් 150 200ට වගේ ගන්න තියෙන normal bulb එකක්. මේකේ ඉතින් ඔයාලට පේන්නේ නැති මේ condenser එකකුයි. condenser දෙකක් වගේ තියෙනවා. ආයෙ පොඩි resistor දෙක තුනක් තියෙනවා. diode එකක් තියෙනවා. ඉතින් එච්චර තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක ලොකු සංකීර්ණ පරිපතයක් නෑ මේකේ. මේක ඉතින් ඔය බල්බ් එක පිටර රීප්ලේස් කරගන්න ඒවා කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ බල්බ් එක තියෙනවා ඔයාලට අක්රා කියන මේ බල්බ් එකක් මේක. ඉතින් මේ ඩ්‍රයිවර් සර්කිට් එකකුත් එක්ක එන්නේ. ඒ වගේම තමයි මේකේ බල්බ් සම්බන්ධ කරලා තියෙන විදිය පොඩ්ඩක් වෙනස්. මේ බල්බ් එකට වැඩිය මේ අක්‍රා බල්බ් එකේ වෙනස්. ඉතින් මේකේ නම් මේ එච්චර ලොකු කේසයක් නැහැ. නමුත් මේ LED බල්බ් වල මේ බලන්න මේක උනත් මේ හොඳ හීට් සින්ක් එකක් දාලා තියෙනවා. බර තියෙනවා. ඒ වගේම බල්බ් සම්බන්ධ කරලා තියෙන විදිය වෙනස්. ඉතින් මේ සම්බන්ධ කරලා තියෙන කියන්නේ මේ දෙකේ සම්බන්ධ කරලා තියෙන විදිය ටිකක් එක වගේ. මම මේ හැම එකක්ම මේ විදිය නෙවෙයි. ඒ වුණාට මම මේ drive LED විතරක් තියෙන ඒවා තමයි මම මේ කරන්නේ ඕගොල්ලන්ට drive එක කියන්නේ drive එක වෙනම තියෙන ඒවා මේ වැඩ කරන විදිය තමයි වෙන්නේ. ඉතින් ඒවටත් මේ බල්බ් එකේ විදිහටම මේකේ විදිහටම හදාගන්න පුළුවන්. ඔයාලා බලන්න මේකේ මේ සම්බන්ධ කරලා තියෙන විදිහක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධ කරලා තියෙන විදිහත් එක්ක බලපුවාම මේක මේ සීරියස් විදිහට තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ බල්බ් එකට එනවා, ඇවිල්ලා වරලා ඒකෙන් එළියට යනවා. මේ විදිහට මේ ඕම් බලන්න. සීරියස් විදිහට බල්බ් එකට සම්බන්ධ කරගෙන යනවා ඉස්සරහට. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරලා ඩිරෙක්ට්ම නිකන් අර නියුට්‍රල් පේස් වලට දෙනවා වගේ DC කරලා අපිට කන්ඩෙන්සර් එකක් කරා වෝල්ටේජ් අඩු කරලා තමයි මේකට දීලා තියෙන්නේ. ඕම් බලන්න මෙන්න මේ විදිහට මේ දාන්නේ රිනට දුන්නා, රින වලින් ආයෙ දාන්න දුන්නා, මේක දුන්නා. මේ විදිහට යනවා මේ. ඔය යන්නේ ඉස්සරහට. කොහොම කරත් ඕක ওই විදිහටම තමයි යන්නේ. ඔයාලට බලන්න පුළුවන් ඔය ටවුන් වල එහෙම කඩේ පොලේ දිනන රුපියල් 150ට බල්බ්. අන්න මෙන්න මේ විදිහට තමයි යන්නේ. මේ තියෙන්නේ. මේ විදිහට තමයි අවුට්පුට් එක දීලා තියෙන්නේ. මේ බල්බ් ගන්න ඕගොල්ලන්ට ගණන් කරලා වුණත් හදාගන්න බලන්න පුළුවන් යන විදිය ඔන්න ඔය විදිහට තමයි මේ. ඕක එච්චර ලොකුවට හිතන්න ඕන සර්කිට් එකක් නෑ. මෙන්න මේකට දුන්නා. මෙතනින් තමයි අවුට් එක තියෙන්නේ. ඉතින් නමුත් මෙන්න මේ සර්කිට් වල ටිකක් වෙනස්. ඒ කියන්නේ මේකේ මේ දාලා තියෙන මේ වගේ සර්කිට් එකම දාන්න මේ ඒක ඩිසයින් කරලා අපිට දාන්න පුළුවන් ඕනනම් අරකට මේ තියෙන විදිහට. ඒක මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේ බලන්න මේ සර්කිට් එක ගත්තොත් එහෙම මේකේ බල්බ් එක හදලා තියෙන විදිය මෙන්න මේ වගේ ඩ්‍රයිවර් සර්කිට් එකක් කරා තමයි දුවන්නේ. ඒ වගේම මේ බල්බ් එක හදලා තියෙන විදිය බලන්න හොඳට මේ ඇලුමිනියම් තහඩුවක දාලා ඒ කියන්නේ හොඳට හීට් වෙනවා මේක. එළිය වැඩි. ඒ වගේම හොඳට හීට් වෙනවා. ඒ හින්දා තමයි ඇලුමිනියම් තහඩුවක් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ බල්බ් දාලා තියෙන විදිය ටිකක් වෙනස්. මේ බලන්න මේ සර්කිට් එකේ උනත් දන දෙන මේ වයර් දෙකේ මේ අවුට්පුට් එක මේ විදිහට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න සර්කිට් එකේ වයර් දෙක. ඉතින් ඒක මේ විදිහට තමයි LED වලට සම්බන්ධ කරලා තියෙන්නේ. ශ්‍රේණිගත හා සමාන්තරගත. ඔය සිස්ටම් එකට මේ බල්බ් වල ගොඩක් ඒවා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් බල්බ් එකක් ගලලා සමහර ඒවා බල්බ් 3 තියෙන්න පුළුවන්, 4 තියෙන්න පුළුවන්. ඒ විදිහට එක එක ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට ගොඩක් හම්බෙච්ච ඒවා තියෙන්නේ මේ විදිහට. ඕන් ඇවිල්ලා මේක මෙතනින් මේකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ බල්බ් තුනක් එකට තමයි. කියන්නේ තුන තමයි මේක සම්බන්ධ වෙන්නේ. බල්බ් තුන සම්බන්ධ වෙලා ඉස්සරහට යනවා. මේ පොඩ්ඩක් එළිය පොඩ්ඩක් වැඩි වගේ බල්බ් එකේ දිලිසෙනවා. ඒකයි යන්නේ පේන්නේ නැතුව ඇත්තේ. මේක ඇඳලා පස්සේ ඔයගොල්ලන්ට හරියටම බලා ගන්න පුළුවන් මේක සෙට් වෙන විදිය. මෙන්න මේ බල්බ් එකයි මේ බල්බ් එක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට අනික් බල්බ් තුන සම්බන්ධ වෙනවා. මේ තියෙන සම්බන්ධ වෙන විදිය ඔන්න ඔහම. මේ තියෙන්නේ මේක මේ පැත්තෙන් සම්බන්ධ වුණා. මේක මේ පැත්තෙන් සම්බන්ධ වුණා. එතකොට ඒ විදිහ තමයි මේක මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊතර ඊළඟ ඉතුරු තුන තමයි මෙන්න මේ තුන. මේ තියෙන්නේ මේකෙන් එක පැත්තකින් එනවා මෙතෙන්ට අනිත් පැත්තෙන් මෙහෙම ආවා මෙතෙන්ට මේ විදිහට එනවා. එතකොට මේ ඔන්නෝම පාත් එකක් සෙට් වෙනවා. අනිත් පාත් එක සෙට් වෙනවා. පොඩ්ඩක් ඉන්න පේන්නෙත් නෑ වගේ. මේ තියෙන්නේ. මෙතනින් ඔන්නෝම සම්බන්ධ වෙනවා. ඕම් තව බල්බ් තුනක් සම්බන්ධ වුණා.
මෙන්න මේ විදිහට තමයි සර්කිට් එක ඉස්සරහට බල්බ් තුන සම්බන්ධ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඔන්නෝමදු සම්බන්ධ කරලා තියෙනවා. ඔය ඊට පස්සේ මේක මේ පැත්තෙන් සම්බන්ධ වෙනවම ඕන් ඒ බල්බ් තුන සම්බන්ධ වුණා. මේ තියෙන්නේ. ඔන්නෝම ගිහිල්ලා තියෙනවා ඉතින්. මේක නම් ලක්ෂපාන LED බල්බ් එකක්. අර කාක්‍රා. ඒකෙත් හොඳට බැලුවොත් එහෙම මේ විදිහටම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන මේක සම්බන්ධ වුණා. මෙතන මේක සම්බන්ධ වුණා. මේ යනවා. ඉතින් මේකේ ගොඩක් වෙලාවට වාසිය තමයි සමහරවිට මැද තියෙන බල්බ් එකක් පිච්චුණත් සර්කිට් එකේ මේ බල්බ් එක අපිට පත් වෙන්නේ නැති බල්බ් ටික පේන්නේ නැති හින්දා බල්බ් ටිකේ එළිය තියෙන්න පුළුවන්. බල්බ් එක වැඩ කරනවා. බල්බ් එක ෂෝට් වුණත් සමහරවිට බල්බ් එක ඩිස්කනෙක්ට් වුණත් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ දැන් මේක මම මේ මාක් කරලා තියෙන විදිහට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ මේ තුන එකතු වෙනවා. ඊට පස්සේ ඊළඟ තුනත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ බල්බ් එකක් කළොත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්සරි බල්බ් එකක් ගලවලා සප්ලයි බද්ද ගන්න නැතුව මේ බලන්න මතක තියාගන්න මේ මම මේ හදන ඩ්‍රයිවර් සර්කිට් එක මේ පොඩි ළමයි එහෙම ටෙස්ට් කරන්න යන්න එපා. දන්නේ නැති ටෙස්ට් කරන්න යන්න එපා. සප්ලයි ගැන පොඩ්ඩක් දන්න දැනුමක් තියෙන වැඩිහිටියෙක්ගෙන් උපදෙස් අරගෙන විතරයි කරන්න ඕන. හේතුව තමයි මේ ඩිරෙක්ට්ම මේ සප්ලයි එක කනෙක්ට් වෙන හින්දා මම කැමති නැහැ අනි වෙන කෙනෙක් මේක කරලා බලනකොට දන්නේ නැති කෙනෙක් කරනවට. එතකොට මේ LED එකේ තියෙන්නේ මම කිව්වා වෙනම ක්‍රමයකට කියලා සර්කිට් එකට යන්නේ මෙන්න මේ විදිහට. දන දුන්නා. දිගට බල්බ් ටික ගියා. ඕන් රින් එකට දුන්නා. ඕන් ඔච්චරයි. එතනින් ඒ සර්කිට් එක ඉවරයි. එතකොට මෙන්න මේක තමයි ඒකේ ඩ්‍රයිවර් සර්කිට් එක. මේ බලන්න මෙතන මේ කන්ඩෙන්සර් එකකින් සප්ලයි දුන්නා ඉස්සරහට ගියා. ඩයෝඩ් එක කරා දුන්නා. ඉස්සරහට සප්ලයි එක දුන්නා. DC කරලා. ගලව ගත්තාම මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙන්න බලන්න මේකේ තියෙනවා කැපැසිටර් එක 265 400 වෝල්ට් එකක් තියෙනවා. එතකොට 1 මෙගා ඕම්ස් රෙසිස්ටර් එකකින් ඒකේ අර ඩිස්චාර්ජ් කරන්න දාලා තියෙනවා. ඒක මෙන්න මේ මෙතන තියෙනවා. මේ තියෙන පොඩි රෙසිස්ටර් එකක් 1 මෙගා ඕම්ස්. මේ මොකද ඒක තියෙන්නේ මේ කැපැසිටර් එක ඩිස්චාර්ජ් කරන්න. ඊට රෙක්ටිෆයර් එක තියෙනවා බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්. ඉතින් ඒක හරහා ඉස්සරහට දීලා තියෙනවා කැපැසිටර් එකක් 15 250 වෝල්ට් කැපැසිටර්. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක ඩිස්චාර්ජ් කරගන්න දාලා තියෙනවා පොඩි රෙසිස්ටර් එකක් 471 රෙසිස්ටර් එකක්. ඒක 474 කියලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් අවුට්පුට් එක ගෙලින්ම බල්බ් වලට දීලා තියෙනවා. ඉතින් මේ සර්කිට් එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ තියෙන මේ LED ඩ්‍රයිව් එකක් විදියට. ඉතින් එහෙම එකක් හදලා මේකට දැම්මොත් මේ බල්බ් දෙකටත් ඒ සර්කිට් එක වැඩ කරනවා. ඉතින් මේක ඉතින් මම ටෙස්ට් කරලම් පෙන්නන්නම්. මේ විදිහට මේ ලෝඩ් එක දුන්නාට පස්සේ මේක වැඩ කරනවා. ඉතින් මම කරන විදිහට ඔයාලට පුළුවන් කරලා පොඩ්ඩක් බලලා ඉතින් මේ විදිහට මේ සර්කිට් එකක් ඩිසයින් කරලා මේ ඉතින් මේ බල්බ් ටික වැඩ කරන්න හදාගන්න. ඉතින් මම කියලා දෙන්නම් මුලක ඉඳලා. ඉතින් මේකේ මේ පාර්ට්ස් ටික මම ඔක්කොම ගලවන්න. ඒක ගලවපෙන් පස්සේ බල්බ් එක තියෙන්නේ මේ විදිහට. ඕගොල්ලන් බලන්න පුළුවන් මේ තියෙන විදිහ. දැන් මේ ටික ඕනනම් සම්බන්ධ කරලා හදාගන්නත් පුළුවන්. මේ බල්බ් එකක් හදන්න. ඉතින් හැමෝටම මේක කරන්න බෑ. මොකද මේ සාමාන්‍යයෙන් මේකේ මේ ගන්න පුළුවන් ඇහැට පේන කැලේ ටික විතරයි. මොකද අනික් SMD පාස් කරන්න වෙනම මේ හොට් ගන් එකක් අර එහෙම තියෙන්න ඕනේ. ඒව නැතුව මම කියලා දෙන්නම් හදන ක්‍රමේ. මේ ඔයාලට ලේසියෙන්ම මේ තියෙන්නේ IN 4000 එක නැත්නම් 1N 4000 එක ඩයෝඩ් හතරක් බ්‍රිජ් කරගන්න. අනික මට රෙසිස්ටර් ටිකක් ලොකු රෙසිස්ටර්ස් අරන් තියෙනවා. ඒ හින්දා මම ඔයාලට සාමාන්‍ය විදිහටම මේ හදලා පෙන්නන්නම් සර්කිට් එක. නිකන් ඉස්සෙල්ලා මම නිකන් පිටින් මේ විදිහට මේ ඩිසයින් කරලා පෙන්නන්නම්. දන්නේ නැති අය සම්බන්ධයෙන් ඉතින් එයාලටත් මම කියලා දෙන්න ඕනේ හින්දා මේ මෙන්න මේ විදිහට කැපැසිටර් එක දාලා ඒකට 1 මෙගා ඕම්ස් රෙසිස්ටර් එක සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට සම්බන්ධ කරා කියලා හිතන්නකෝ. මම මේ සරලව කියලා දෙන්නේ. ඊට පස්සේ මම වෙරෝ බෝඩ් එකෙත් මම ගහලා පෙන්නන්නම් බල්බ් එක. ඊට කලින් මම මේ නිකන් නෝමල් කරලා පෙන්නන්නම් පිටින් පේන විදිහටම. ඔන්න මම දැන් මේකට ඊයන් තියලා පාස් කරනවා. ඒක පාස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ රෙක්ටිෆයර් 4 පාස් ගන්න එක. බ්‍රිජ් කරලා තමයි පාස් ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් මේ ගොඩක් කට්ටිය දන්නවා බ්‍රිජ් කරන විදිය. දන්නේ නැත්නම් මම කියලා දෙන්නම්. බ්‍රිජ් කරන්නේ මෙන්න මේ විදිහට තමයි රෙක්ටිෆයර් 4 දාන්නේ. එතකොට මේක ඉස්සරහා දාන යට රින දෙපැත්ත දෙනවා අපි AC ලයින් එක.
මෙන්න මේ විදිහට මේ පාස්ස ගන්නවා මම ඊට පස්සේ ඩයෝඩ් 4 ඒ විදිහටම ඒ කියන්නේ මම ඔය කලින් ඔය තිබ්බ විදිහට පාස්ස ගන්නවා ඕනනම් බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් ගන්නත් පුළුවන්. කඩේ ගන්න තියෙනවා. ඒ වගේම ඔයාලට හොයා ගන්නත් පුළුවන්. ඔය පරණ කම්පියුටර් පවර් සප්ලයි වලින් වගේ. මම ඉතින් අර ඔන්න ඔය ඇඳගත්ත විදිහටම ඔයාලට පේන්න මම මේ විදිහට හදාගත්ත බ්‍රිජ් එක රෙක්ටිෆයර් 4කින්ම. ඒකේ AC දෙකයි දන් රින දෙකයි තියෙන්නේ. ඒකේ මම ඉස්සෙල්ලාම AC දෙකේ එකේ එක පැත්තකට මම පාස් කරනවා. මේ මම කැපැසිටර් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන එක. මේ රෙසිස්ටර් සම්බන්ධ කරපු එක. ඊට පස්සේ අවුට්පුට් එකට සම්බන්ධ කරගන්න ඕන මේ වෝල්ට් 250 කැපැසිටර් එක මයික්‍රෝෆැරඩ් 15 දාන්න පුළුවන් 10ක් දාන්න පුළුවන් 22 දාන්නත් පුළුවන්. ඒක ධන පැත්තට මෙහෙම පාස් ගත්තා මෙන්න මේ විදිහට. අන්න ධන පැත්ත ඕගොල්ලන් දන්නවද ඒකේ ධන ඍණ නැතිනම් දන්නවනේ. ඍණ පැත්ත පාස් කරනවා පල්ලෙහාට මම කම්බියකින්. මොකද මට මේක දිගට යන්නේ සමහරට අලුතෙන් ගත්ත කැපැසිටර් එකක් නම් දිග වෙන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ ඉතින් කම්බි කැල්ලක් පාස් ගන්න පුළුවන්. මොකද කම්බි වල කරන්ට් එක සප්ලයි එක ගමන් කරන හින්දා. එහෙනම් කම්බියක් පාස් ගන්නවා. එතකොට මේක පාස්වර්ඩ් ගත්තට පස්සේ තව වැඩක් තියෙනවා. ඒ තමයි 470k රෙසිස්ටර් එක පාස් ගන්න ඕන. මෙන්න මේ විදිහට පාස් ගත්තට පස්සේ 470k එකත් පාස් ගන්න ඕන. ඒක පාස් ගන්නෙත් මේ කන්ඩෙන්සර් එකත් එක්කම මේ විදිහට මේ ඔයාලට වෙන අවුට්පුට් එකේ දන් රින්ටයි පාස් කරන්න තියෙන්නේ. හරිම ලේසි. ඔන්න ඔය විදිහට ඒ කම්බි තිබ්බ තැනින්ම ඒ දිගටම පාස් ගන්නවා. ඉතින් සර්කිට් එක ඉතින් පාසල ඉවරයි කැල් ටික. ඔය ටික තමයි පාස් කරන්න තිබුණේ. ඊට පස්සේ මේකේ වෝල්ටේජ් ඉන්පුට් එකට මම පාස් කරනවා පොඩි වයර් දෙකක්. මෙන්න මේ විදිහට. ඔන්න ඒකත් පාස් කරගත්තා. ඊට පස්සේ තමයි ඉස්සරහා පාස් කරන්න තියෙන්නේ. මෙන්න මේ පිටිපස්සේ දෙක තමයි මේ පාස් කරලා තියෙන්නේ. ඉස්සරහට කන්ඩෙන්සරේ දන් රින්ටයි වයර් දෙකක් පාස් කරනවා. මේ තියෙන්නේ. මෙන්න මේ අවුට්පුට් එක මේ තියෙන්නේ. ඔන්න ඔය ලයින් එක දන සහ රින. ඉතින් ওই දෙක පාස් කරගන්න තමයි දැන් තියෙන්නේ. මෙතෙන්ට එක වයර් එකකුයි මෙතෙන්ට එක වයර් එකකුයි. ඔයාලට මේක සර්කිට් එක පිච් වුණොත් ලෙඩේ හොයාගන්න බැරි වුණොත් මේ කෑල් ටික දාපුවාම මේ සර්කිට් එක වැඩ කරනවා. අනිවාර්යෙන් වැඩ කරනවා. ආයෙ 100 200 ෂුවර්. ඕන් දැන් මම රින එක මේකේ රිනට පාස් ගන්නවා. මේක ස්කිප් කරන්න නැතුව බලන්න ඕනේ. මේක ස්කිප් කර බැලුවොත් එහෙම ඉතින් ඔයාලට හිතා ගන්න බෑ මම මොකද්ද හැදුවේ. මොකද්ද මේකේ වැඩ කරලා තියෙන්නේ. මොකද්ද වැඩ කරන එක. මේ සර්කිට් එක කොහොමද ඩිසයින් කරේ කවුද කරේ ඒව මොනවද හොයාගන්න බැරි වෙනවා. ඒ හින්දා ස්කිප් කරන්න නැතුව බලන්න. මේ මම තව පාරක් කියනවා මේ පොඩ්ඩක් අවධානයෙන් වැඩ කරන්න. අපි 230ත් එක්ක වැඩ කරන්නේ. ඕන් දැන් මේ සම්බන්ධ කරලා තියෙන සර්කිට් එක මේ බල්බ් එකේම තිබ්බ සර්කිට් එක තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඕන් එකට මම සප්ලයි දීලා බලනවා. ඉතින් බල්බ් එක වැඩ කරනවද කියලා. අන්න බල්බ් එක වැඩ කරනවා. මේ බල්බ් එක මේකේ තිබ්බ බල්බ් එකේ සර්කිට් එකම මම එළියෙන් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තිබ්බ බල්බ් එකේම සර්කිට් එක තමයි මේ. ඒ විදිහටම මේ හදපු එක. ඉතින් මේක තමයි දැන් අපි අර ඩ්‍රයිවර් සර්කිට් එක තියෙන ඒවායි නැති ඒවායි ඔක්කොම චෙක් කරන්න බලා ඉන්නේ. දැන් මේකේ බලන්න පුළුවන් ඔයාලට අවුට්පුට් එකේ වෝල්ටේජ් කීයක් එනවද කියලා. ඒක මේ අවුට්පුට් එක හැදෙන්නේ බල්බ් ගන්න වෝල්ටේජ් එක ගන්න ඔටෝමැටිකලි හැදෙනවා. මේක මේ අනිත් පැත්තට මම මේවා බල්බ් එක හරව ගන්න නැත්නම් පේන්නේ නැහැ මේ මල්ටිමීටරේ බලන්න බැරිනවා. මේක වෙවුලනවා වගේ තියෙන හින්දා බල්බ් එක. මේක මේ බල්බ් එක වෙවුලනවා නෙවෙයි. මේ කැමරාවට මේ පේන විදිය. ඔන්න වෝල්ටේජ් එක මෙතනට 230ක් එනවා. ඔය AC වෝල්ටේජ් 230ක් එනවා.
එතකොට මේ අවුට්පුට් එක බැලුවොත් එහෙනම් මම වෝල්ට් 158ක් විතර පෙන්නනවා. එකසිය 59.4යි. මේ බල්බ් එක වෝල්ටේජ් ගන්න ප්‍රමාණය තමයි ඒ ගාන. එතකොට දැන් මේ බල්බ් එකේ තියෙන මේ සර්කිට් එකෙන් ගලවනවා මම මේක. ඕන් දැන් මේක ඔයාලට දැක්ක මේ බල්බ් එකේම සර්කිට් එක මම හැදුවේ. ඒකෙන් මේක වැඩ කරා. ඕන් මේක ඇවිල්ලා ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් බල්බ් යන්නේ. මේක ලක්ෂපාන LED බල්බ් එකක්. මේකම මම මේකට සම්බන්ධ කරලා බලනවා. බලමු වැඩ කරයිද කියලා. දැන් මොනවා වුණත් LED මේ සර්කිට් එකනේ. අරකේ තිබ්බෙත් LED බල්බ්, මේකේ තියෙනෙත් LED බල්බ්. ඉතින් අරකේ බල්බ් ගානම හා සමාන බල්බ් ගාන තමයි මේකේ තියෙන්නේ. ඒ වෝට් ගානට සමානව. ඉතින් බලමු මේක වැඩ කරනවද කියලා. රින දාන හරියට පාස් වෙලා මේ සම්බන්ධ කරගන්න. ඕන් දැන් මම මේකට සප්ලයි දීලා බලනවා. දැන් මේ ඔයාලා දැක්කා මේ සර්කිට් එක ඉස්සෙල්ලාම මම ගත්ත රුපියල් 150 බල්බ් එකේ සර්කිට් එක. ඉතින් ඒකම තමයි මම මේ ඉස්සරහට තියෙන ඔක්කොම බල්බ් වලට ටෙස්ට් කරන්නේ. ඉතින් බලන්න කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව නේද? බල්බ් එක එළිය තියෙනවා. ඉතින් ඩ්‍රයිවර් සර්කිට් එක නැතුව හදා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා කිව්වේ මේක තමයි. ඉතින් මම මේකේ වෝල්ටේජ් චෙක් කරලා පෙන්නන්නම්. ඒතර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ බල්බ් වලට වෝල්ටේජ් කීයක් ගන්නවද? මත තියාන්න සප්ලයි වදිනවා. ඒ හින්දා ග්ලව්ස් දෙක පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් ගොඩක් කට්ටියට ඒ පහසුකම් නැත්තම් ඔයගොල්ලන් මේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන මල්ටිමීටර් ප්‍රොප් දෙකවත් ජා ගන්න එපා. සප්ලයි වදිනවා. බලන්න මේකේ DC ගන්න වෝල්ට් 79. 79.5යි. කලින් එකේ 159. මේක 79. දැන් වෙනසක් මේ තියෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේ මෙතන 230ම තමයි එන්නේ මේ මෙතන වෝල්ටේජ් එක පෙන්නන්නම්. මේක පොඩ්ඩක් ගෑවෙනවා හොරයි. 219 222යි මේ 230 එනවා. ඊට පස්සේ මේ වගේ වේ රෝබෝට් කැලක් අරගෙන හදා ගන්නත් පුළුවන්. ලස්සනට කපලා කියලා මේ පිළිවෙලට හදාගත්තා නම් ඔයගොල්ලන්ට මේක ලස්සනට මේ පාස් ගන්න පුළුවන්. ඔයාලා මේ සර්කිට් එකේ මේ කොටස බලන්න. මේ මම මේ පාස් කරන විදිහ බලාගත්තොත් ඔයගොල්ලන්ට වේ රෝබෝට් එක මේ විදිහට මේ ටික සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට මේ ඩ්‍රයිවර් සර්කිට් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ හරිම සරලයි. ඒ හින්දා මෙන්න මේ විදිහට මේ කොටස් ටික පාස් ගන්න තමයි තියෙන්නේ. ඒ ටික මේ මම අර ඉස්සර පාස් විදිහම තමයි වේ රෝබෝට් වල ගහනකොට ඉතින් ඔයාලා පොඩ්ඩක් ඒක ඩිසයින් කරගන්න ඕන. පොඩ්ඩක් කල්පනා කරලා. සර්කිට් එක දිහා බලාගෙන මේ ෂෝට් කරගන්න නැතුව මේ ටික පාස් ගන්න තමයි තියෙන්නේ. ධන සහ ඍණ ඉස්සරහෙන් පාස්සලා ඊළඟ දෙක තමයි මං යටින් පෑසේ ඍණ දෙක උඩ ධන දෙක සහ යට ඍණ දෙක පාස් කරනවා. මේක මැද ලයින් එක කපන්න ඕන එක මම පස්සේ කපනකොට ඔයගොල්ලෝ බලන්න අන්න තන මේ තියෙන්නේ. මෙන්න මේ ලයින් එක කපන්න ඕන. මොකද මේ ඒ දෙක සම්බන්ධ වෙන්න බෑ. ඒක තමයි අපි AC සප්ලයි එක ඉන් කරන එක. ඉස්සරහ ධන මැද ඉන් කරන එක. ඊට පස්සේ යටින් ඍණ. මෙන්න මෙතනින් මේ විදිහට කපලා අයින් කරගන්නවා. ඔව් අන්න හරි ඔය විදිහට. ඊට පස්සේ අනිත් ඩයෝඩ් දෙක මම යටට වෙන්න සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට ඍණ පල්ලෙහාට හිටින්න. උඩ මම ධන දෙක එකතු කරගත්තා. යට පාත් වලින් ඍණ ලයින් දෙක එකතු කරගන්නවා. මම ටිකක් මේ වීඩියෝ එක කොටස් කපන්න නැතුව මේ කරන්නේ මේක ටිකක් 230ත් එක්කම වැඩ කරන එකක් හින්දා ඒක එච්චර මේ දරුණු එකක් හින්දා ඉතින් පොඩ්ඩක් ඉතින් කට්ටිය සැලකිල්ලෙන් කරන්න කියලා මම නැවත ඉල්ලීමක් කරනවා. මොකද මම වීඩියෝ දානවා වගේ නෙමෙයි මේවා අහදන්න කියලා ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් එකේ මට තමයි දොස් පවරන්නේ. ඒකයි මම මේ විදිහට කිව්වේ.
ඉතින් බලන්න දැන් මේකේ ධන ඍණ දෙක සහ AC ඉන් කරන පැත්ත හරි. එතකොට රෙක්ටිෆයර් එක බ්‍රිජ් රෙක්ටිෆයර් එක වගේ හදාන්න තියෙනවා. ඔයාලට ඕන නම් බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් දාන්නත් පුළුවන්. මම ඒක නැතියට ඒ කියන්නේ හොයාගන්න බැරි වෙයි නැති නෑ කියලා හිතලා තමයි මම මේක විදිහට මේක කරන්නේ. මෙතෙන්ට කන්ඩෙන්සර් සම්බන්ධ කරනවා AC ඉන් එක මැද පින්නට කරන්න. මේ පැත්ත ඉන්පුට් පැත්ත. මේ පැත්ත රෙක්ටිෆයර් එකට ඉන්න වෙන පැත්ත. එතකොට මේකට 1 mega ohms රෙසිස්ටර් එක සම්බන්ධ වෙන්න ඕන. මේකේ මේ කැපැසිටර් එකේ පින් දෙක දෙපැත්තට. ඒකත් මම සම්බන්ධ කරගන්නවා මේ අවස්ථාවේම. මෙන්න මෙතනින් ඔය දාගෙන එහෙම ගාව ගන්න එපා ෂෝට් වෙන්නේ නැති වෙන්න හිමීට දාගන්න. ඉතින් මේ රෙක්ටිෆයර් එකක් තියෙනවා මතක තියාගන්න. ඒකේ දෙපැත්තේ එහෙම ගෑවෙන්නේ නැති වෙන්න දාගන්න. නිර්මාණශීලී හැකියාව අනුව ඔයගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. දක්ෂ වෙන්න පුළුවන්. ටික කාලයක් වැඩ කරද්දී වගේ වේරෝ බෝඩ් එක ගහද්දී නිකම්ම ඇඟට එනවා මේක හදන විදිහ. ඒක මේ විදිහට දාගෙන පාස් කරනවා. තියෙන උපරිම ඉදින් ප්‍රයෝජන ගන්න ඕන වේරෝ බෝඩ් වල ගහද්දී කලබල නැතුව හිමීට ඩිසයින් කරගන්න. මොකද වේරෝ බෝඩ් වල ගහද්දී ළඟ ගහන තරමට තමයි හොඳ. ප්‍රී ඇම්ප් එකක් වුණත් ගහනකොට ඔයගොල්ලන් ඔය ළඟ පාර්ට්ස් ටික ගහලා බලන්න නොයිස් එහෙම එන්නේ නැහැ. නැත්තම් තමයි නොයිස් එහෙම එන්නේ. ඔය 45 58 ගහනකොට විශේෂයි. ඊටාම ළඟ පාර්ට්ස් ටික ගහන්න ඕන. ඉතින් මම මෙන්න මෙතනට මේ කන්ඩෙන්සර් එක සම්බන්ධ කරගන්නවා අවුට්පුට් එකට. ඒක තමයි අවුට්පුට් කන්ඩෙන්සර් එක. ඉතින් වීඩියෝ එකක් එහෙම දාන්න පොඩ්ඩක් පරක් වුණා තමයි. ඒ ගැන මේ මම ඇත්තටම කනගාටු වෙනවා. මම ඉස්සරහට මේ ෆෝන් රිපෙයාරින් ෆුල් කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකේ වීඩියෝස් ටික මම ඉස්සරහට මේ හදාගෙන යනවා මේ දවස් ටිකේ. ඉතින් ඒ ටික මම දාන්නම්. එතකල් channel එක subscribe කරලා ඉතින් like එකක් එහෙම දාලා තියන්න. මේ මං වෙනුවෙන් ඒ වගේ උදව්වක් කරන්න. මේක මෙතෙන්ට පාස් කරන මේකේ දෙපැත්තටත් මෙන්න මේ වගේ මේ රෙසිස්ටරේ සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පහසු විදිහකට ඒක සම්බන්ධ කරගන්න. ටිකක් ළඟින් සම්බන්ධ කරගන්නවා මම. මොකද එතන කිට්ටුව තියෙන හින්දා ධන සහ ඍණ පින් දෙක. ඒ දෙකම සම්බන්ධ කරලා තමයි ලේසි. ඒ හින්දා මම ඒ ගානට ඒ ප්‍රමාණයට එක සම්බන්ධ කරගන්නවා. ඉතින් මම මේකේ තියෙන මේ වැඩිපුර තියෙන ෆින් ටික එහෙම කපලා අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි සර්කිට් එක තියෙන්නේ. මේකේ දැන් පාස් ගන්න ඕන මෙතනින් මේ ඍණ ලයින් එක පාස් ගන්න ඕන කන්ඩෙන්සරේ ඍණ එකට. ධන එක නම් හරි. ධන එකට පාස් කරලා තියෙන හින්දා. ඉතින් ඒකට මේ කම්බි කැල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වයර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කම්බි කැල්ලට වැඩිය වයර් එකක් පාස් ගන්න එක මට ලේසි. මම යටපැත්තෙන් පාස් කරන හින්දා මම ඒකට වයර් එකක් සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට ඍණ එකේ ඉඳලා උඩ කන්ඩෙන්සරේ ඍණ එකට සම්බන්ධ කරගන්නවා. පුළුවන් උපරිම කෙටිම විදිහට වයර් එක ගන්න. එතකොට අවුට්පුට් එක සෑහෙන සාර්ථකයි. අපි දිගට වයර් දානකොට අපේ අවුට්පුට් එකට තියෙන වයර් එකේ දිග ප්‍රමාණය වැඩි වෙනකොට වෝල්ටේජ් බහින්න පුළුවන්. ඒ හින්දා උපරිම කාර්යක්ෂමතාවයෙන් බලන්න ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕන නම් මේ වගේ කෙටිම ක්‍රමයකට වයර් එක දාගන්න ඕන. මෙන්න මේ ගානට දීලා මම මෙතනට ඊයන් තියාගන්නම්. ඔව්. එතකොට රින් ලයින් එක සහ ධන ලයින් එක ඒ දෙකම හරි. එතකොට තියෙන්නේ මේකේ වේරෝ බෝඩ් එකේ අවශ්‍ය නැති ප්‍රමාණය කපලා ඉවත් කරගන්න. දැන් මම පාර්ට්ස් ටික සම්බන්ධ කරලා ඉවර හින්දා මම මේක කපලා අයින් කරගන්නවා වැඩිපුර තියෙන කෑල්ල. මෙන්න මේක කපලා අයින් කරගන්නවා. අයින් කරගෙන මේකෙත් වැඩිපුර තියෙන කොටස නැවත කපනවා. දැන් බලන්න මේ සර්කිට් එක පොඩි සර්කිට් එකක් තියෙන්නේ. සාමාන්‍ය ඩ්‍රයිවර් සර්කිට් එකේ ගානට තමයි මේ සර්කිට් එක මම ඩිසයින් කරේ. ඒ කියන්නේ මේ බල්බ් එක ඇතුළට දාපුවෙන් පස්සේ මේක ඩ්‍රයිවර් සර්කිට් එකේ ගාන තියෙන්න ඕන බල්බ් එක ඇතුළට රිංගවන්න. දැන් අර රිංගවන්න බැරි වෙනවා. එතකොට මම මේකට වයර් ටැප් පාස් කරනවා. ධන සහ ඍණ සහ AC වයර් දෙක.
මෙතෙන්ට රින් එක පාස් කරනවා. ඊට පස්සේ මේකේ කෙලවර බල්බ් එකට දාගන්නවා මම. ওই බල්බ් එකේ තියෙන විදිහටම. ඒ කියන්නේ මම බල්බ් එකේ මේ විදිහට ඇතුළේ ඉන්න වයර් දෙක වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් අර හීට් වෙනකොට ඔරොත්තු දෙන වයර් තියෙනවා ගන්න. කඩේ ඒ වයර් ටික කරන් තියාගන්න පුළුවන්. ඒ වයර් එක හීට් වෙනකොට මේ කවර් එහෙම ඒ කියන්නේ වටේ තියෙන මේ ඉන්සුලේෂන් එකේම ඩැමේජ් වෙන්නේ නැහැ. ටිකක් විශේෂයි ඒ කවරේ මේ වයර් එක. ඒ කවරේ විශේෂ කවරයක් දාලා තියෙන්නේ. ඒකට දාලා මේක ඊට පස්සේ රින එකත් සම්බන්ධ කරගන්න ඕන. ඒකටත් මම ඊයත් තියලා පාස් කරනවා. අතරම වයර් එක ටිකක් දිග වැඩි වුණා මේ මොකද මම මේ ගත්තේ ටෙස්ට් කරන්න ඕනේ හින්දා. ඒකයි චුට්ටක් දිගට තියෙන්නේ. නැත්තම් මෙච්චර දිගට වයර් ගන්න ඕනේ නැහැ. මේ කෙටි කරලා ගන්න පුළුවන් බල්බ් එක කිට්ටුවට වගේ ගන්න පුළුවන්. ඉතින් මම මේ වයර් එක ටිකක් දිගට ගත්තේ ඒකයි. ඔයාලට මතක ඇති මේකේ AC පැත්තට දෙන දෙපැත්ත එකක් කන්ඩෙන්සරේ යට පැත්තට ඒ කියන්නේ මේ රෙක්ටිෆයර් එකට සම්බන්ධ කරපු පැත්ත නෙවෙයි අනිත් පැත්තට දෙන්නේ. දීලා අනිත් එක රෙක්ටිෆයර් දෙකේ එහා පැත්තට ඒ කියන්නේ අනිත් පැත්තට දෙනවා. AC පැත්තට. මේ අතර මේක මේ වැඩ ටික කරද්දී දන්න කෙනෙක්ගෙන් සහයෝගය ලබා ගන්න මම නැවත කියනවා. දන්න කෙනෙක් නම් තනියෙන් කරන්න යන්න එපා. මේ සාමාන්‍යයෙන් එක අපේ ශරීරයට විදුලිය කියන එක එච්චර හොඳ නැහැ. පොඩි මිලි ඇම්පියර් ගාණක් ගියත් අපිට මේ ශරීරයට හානි වෙන්න පුළුවන්. මොකද මේ සමහර ගෙවල් වල ට්‍රිප් ස්විච් මේන් ස්විච් එහෙමත් සුවර් නැති හින්දා. මේ බලන්න මේ සර්කිට් එක මේ බල්බ් එකේ ගාණ. ඉතින් මේක දාන්නේ මෙන්න මේ අතර. මේ තියෙන්නේ ඔන්න ඔය අතර දාන්නේ. ඔය අතර දාපුවෙන් පස්සේ මෙන්න මෙහෙම ඔන්නම රවුම් කරලා වයර් ටික මම පොඩ්ඩක් නිකන් ටෙස්ට් කරලා පෙන්නන්න මෙහෙම බලන්න. මෙන්න මෙච්චරයි උස. ඉතින් සාමාන්‍යයෙන් බල්බ් එකේ මේ සර්කිට් එකේ ගානම තමයි මේ තියෙන්නේ. මේ බල්බ් එකට දානකොට මෙන්න මෙච්චරක් මේ බලන්න. මේක ඇතුළට දැම්මත් මේ ඔන්නෝම දාන්න පුළුවන්. මේ සර්කිට් එක අයින් කරා නම් මේක නිකම්ම රින්ගවන්න පුළුවන්. ඒ ගානට තමයි මම මේක ඩිසයින් කරේ. ඕගොල්ලන්ට ඒ විදිහට ඔය ගානට මේක බලාගෙන ඩිසයින් කරත් මේක බල්බ් එක ඇතුළට දාගන්න පුළුවන් ගානට හදාගන්න පුළුවන්. ඉතින් මේකට මම සප්ලයි දීලා බලන්නම්. ඔන්න සර්කිට් එක හදපු එක මෙන්න බල්බ් එක සම්බන්ධ කරා ඔන්න තිබ්බා. ඔන්න දැන් මම සප්ලයි දාන්න යන්නේ. බලන්න කිසිම අවුලක් නැහැ වැඩ කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඕගොල්ලන්ට ඉදිරියට දිගටම මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ සර්කිට් එක මේ තියෙන ඩිසයින් කරපු සර්කිට් එක. ඉතින් මේ විදිහට හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට වොට් ගන්න අනුව. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනතුරු ආයිබෝවන්.